හෙලෝ හායි කොහොමද? අද මම හස්බන්ඩ්ට දවල් කෑම හදන විදිහ බලමුද? මොන දේ කරන්නත් කලින් ඉතින් උදේ තේ එක බොන්න එපැයි. ඉතින් ඔන්න මම හදන්නේ මුලින්ම මගේ තේ එක හදාගන්න. තේ එකත් හදාගෙන තේ එක බොන ගමන් බලමුකෝ මම අද මොනවද හදන්නේ කියලා. ඉතින් අද මම මේ උයන්නේ ගොඩක් උදේම නම් නෙමෙයි 7:00 විතර තමයි උදේ කෑම ලෑස්ති කරන්න හදන්නේ. මොකද මම ඊයේ රෑ නිදාගනිද්දි ටිකක් පරක්කු වුණා. ඉතින් දැන් හොඳටම එළිය වැටලා තියෙන්නේ ඔයගලන්ට පේනවනේ. ඒ නිසා ඉතින් ඉක්මනට තේ එක හදාගෙන කෑම ටික ලෑස්ති කරගන්න ඕන. තේ එක හදාගෙන දැන් මම කෑම ටික හදන්න තමයි ලෑස්ති වෙන්නේ. මම මුලින්ම කරන්නේ මම හදන්න හිතාගෙන ඉන්න එළවලු වලට අවශ්‍ය ලූණු ටික සුද්ධ කරලා කපා ගන්න එක. ඒක මට ලේසි. මොකද අතර මැදදී මේ ලූණු සුද්ධ කරලා විටින් විට කපන්න ගියාම මට කරදර නිසා. දැන් මම මේ ලූණු ටික ඔක්කොම සුද්ධ කරලා ඒ එළවලු වලට අවශ්‍ය වෙන විදිහට වෙන වෙනම භාජන වලට දාගන්නවා. ඒ වැඩේ ඉවර කරලා දැන් මම ඊළඟට කරගත්තේ මේ එළවලු හදන්න අවශ්‍ය වලන් ටික සෝදාගන්න එක. මම ඕගලන්ට කිව්වේ නෑනේ අද මම මොනවද හදන්නේ කියලා. අද මම වැඩි දෙනෙක් දන්නේ නැති රසම රස කෑමක් හදනවා. මං ඒක ගැන විස්තර ඒක හදන වෙලාවට කියන්නම්කෝ. ඊට අමතරව අද මම එළබටු වලට අල දාලා හින්දලා හදනවා. තව බිත්තර කරි එකක් හදාගන්නවා. ඒ වගේම මැල්ලුමක් හදාගන්නවා. මුලින්ම මම බිත්තර ටික හොදලා බිත්තර ටික තැම්බෙන්න ලිපේ තියාගෙන තමයි හදන්නේ. ඔන්න දැන් මං කියන්නම්කෝ මං අර කිව්ව රසම රස කෑම ගැන. මේ තමයි ලීමා. මේක තියෙන්නේ ඌව පළාතේ. මේක සමහරු දන්නවත් ඇති. ඒ වගේම දන්නේම නැති අයත් ඇති. මේක බෝංචි වගේ කරලා. මේකේ ඇතුලේ තියෙන ඇට මේ විදිහට වේලලා පියලි කරලා ඊට පස්සේ පරිප්පු වගේ උයා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේවා අමු කාලේ ඒ කියන්නේ බෝංචි වගේ කරල් තියෙන කාලේ මේ කාලෙදි අමු ඇට අරගෙන මේ විදිහටම උයලා හදා ගන්නත් පුළුවන්. ඇත්තටම ඉතින් මම නම් කැමති මේක අමුයෙන් කන්න. මේක අමුයෙන් උයලා කද්දි මාරම රසයි. මුලින්ම කළේ මම මේ ටික ගරා ගන්න එක. මොකද ගල් තියෙන්න පුළුවන්නේ. මම මේ ටික ගරලා මම උයන්න හදන භාජනයට දාගෙන ඊට පස්සේ මම මේකට කරපිංචා මිරිස් කහ ඒ වගේම තුන පහ ටිකක් අමු මිරිස් කරලක් ලූණු මේ ඔක්කොම දාගෙන වතුර ටිකක් දාලා හොඳට තැම්බෙන්න තියාගන්න තමයි හදන්නේ.
මං කිව්වනේ මේක හරියට පරිප්පු වගේ තමයි හදන්න යන්නේ. හැබැයි පරිප්පු තරම් ඉක්මනට මේක තැම්බෙන්නේ නැහැ. මේක තැම්බෙන්න ටික වෙලාවක් යනවා. ඉතින් මම මේක තැම්බෙන්න තියලා ඊට පස්සේ මම හදන්න හිතාගෙන ඉන්න අනිත් එළවලුවට අවශ්‍ය දේවල් හදා ගන්නවා. මේක හොඳට තැම්බෙනකන්. මම කිව්වනේ ඔයාලට මං එළබටු හදනවා කියලා. මම දැන් හදන්නේ එළබටු ටික කපාගෙන එළබටු ටික ඇතුළ සුද්ධ කරගන්න. එළබටු මෙහෙම කපන්න නැතුව තලලා ගත්තමත් ගොඩක් රසයි. ඒත් දැන් මම මේ වෙලාවේදී නම් ඒ වැඩේ කරදර නිසා එළබටු ටික කපාගෙන හැන්දකින් මේක ඇතුලේ තියෙන ඇට ටික අයින් කරගන්න හදන්නේ. මේක මේ විදිහට සුද්ධ කරලා මම මේකටම අලගෙඩි දෙකකුත් සුද්ධ කරලා පොඩියට කපාගෙන එකතු කරගෙන ඊට පස්සේ මම මේකට දිය කිරි එහෙම නැත්නම් දෙවෙනි කිරි ටිකක් දාලා කහ මිරිස් ටිකක් තුන පහ ටිකක් කරපිංචා මේ දේවල් එකතු කරගෙන මම ලිපේ තියා ගන්නවා මේක තැම්බෙනකන්. බිත්තර ටික හොඳට තැම්බිලා තිබුණ නිසා මම බිත්තර ටික ලිපෙන් බාගෙන මම හදාගත්ත එළබටුව එක ලිපේ තියාගත්ත තැම්බෙන්න. මම මේකට අලත් එකතු කරපු නිසා මම මේක මූඩියකින් වහගන්නවා තැම්බෙන්න. ඔන්න මේ වෙනකොට මගේ ලීම එකත් බාගෙට තැම්බිලා තියෙන්නේ. දැන් මම මේකට දිය කිරි ටිකක් දාලා ඊට පස්සේ මේක හොඳට තැම්බෙනකන් ආපහු ලිපේ ටිකක් තියලා තියෙනවා. අපි මේකට ගොඩාක් කිරි එකතු කරගන්නෙත් නැහැ. මේකට සාමාන්‍ය ප්‍රමාණයට කිරි එකතු කරගත්තම ගොඩක් රසයි. ලීම මාළුව එහෙම තැම්බෙනකන් මම බිත්තර ටික සුද්ධ කරගන්න හදන්නේ. අපි බිත්තර ටික සුද්ධ කරලා තියාගමුකෝ. අපේ බිත්තර කරි එක හදාගන්න. බිත්තර නම් තව පොඩ්ඩක් තැම්බුනොත් හොඳයි කියලා හිතුණා. මොකද කට්ට ගලවනකොට පොඩ්ඩක් මේ බිත්තරේ කැඩෙන්න බැලුවා. මේ බලන්නකෝ දැන් අපේ ලීම මාළුව හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් මම මේකට මිටි කිරි ටික එකතු කරගන්න යන්නේ. මිටි කිරි ටිකක් එකතු කරලා කිරි ටික හොඳට නටනකන් තියලා ඊට පස්සේ මම ලිප ඕෆ් කරගන්නවා. දැන් මම හදන්නේ මේකට තෙල් ටිකක් දාගන්න. මම මේක වෙන භාජනයකට මාරු කරලා ඒ භාජනයේටම මම ඒ කියන්නේ ලීම එක හදාගත්ත වළඳටම තෙල් ටිකක් එකතු කරගෙන ඒකට ලුණු ටිකක් දාලා රන්වන් පාට වෙනකන් තියලා ඊට පස්සේදී ආපහු ලීම එකකට දාගන්නවා. මේ වෙලාවේදී ඔයාලට පුළුවන් නම් වේලුණු මිරිස් කරල් ටිකක් එකතු කරගන්න. මේක ගොඩක් රසයි. ඒත් මං ගාව මේ වෙලාවේ වේලිච්ච මිරිස් කරල් ඉවර වෙලා මං ඉතින් මේකට ලුණු ටිකක් සුදු ලුණු ටිකක් දාලා මේක හොඳ තෙම්පරාදුවක් දාගන්න තමයි හදන්නේ. දැන් ලීම එක නම් ඉවරයි. දැන් බලමුකෝ අපි අලකට මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් අල ටික හොඳට තැම්බිලා දැන් මම මේකට මිටි කිරි ටිකක් දාලා මේ මිටි කිරි ටික හොඳට හින්දෙනකම් මේ විදිහටම ලිපේ තියලා තියෙනවා.
මේ වෙලාවේදී මේකේ ලුණු බැලුවාම ලුණු චුට්ටක් මදි වගේ දැනෙන නිසා මම ආපහු ලුණු ටිකකුත් එකතු කරලා ආපහු මේක හොඳට මික්ස් කරලා මම මේක හිඳෙන්න තියා ගන්නවා. මේ අතරේදී අපි බිත්තර කරි එක හදා ගන්න බලමුකෝ. මම දැන් මේ කරන්නේ බිත්තර කරියකට ඕන වෙන තක්කාලි ටිකයි මිරිස් ටිකයි කපා ගන්න එක. තක්කාලි ටික ගොඩක් පොඩියට කපා ගන්නවා නම් හොඳයි. ඒ වගේම මේකට තක්කාලි ටිකක් වැඩියෙන් දාගත්තම ගොඩක් රසයි. අපි දැන් මේ විදිහට බිත්තර ටිකත් කපාගෙන භාජනයක් ලිපේ තියාගෙන ඒකට පොල් තෙල් ටිකක් එකතු කරගෙන මේ බිත්තර ටික අපි බැද ගන්න ඕනේ. මේ විදිහට තෙල් ටික ලිපේ තියාගත්තට පස්සේ මම මේකට මිරිස් කුඩු ටිකකුයි කහ කුඩු ටිකකුයි ලුණු ටිකකුයි එකතු කරගෙන ඒක පොඩ්ඩක් බැදෙන්න තියලා ඊට පස්සේ මේකට බිත්තර ටික එකතු කරගන්නවා. අපි බිත්තර ටික බැද ගන්නකොට මුලින්ම බැද ගන්න ඕන කපපු පැත්ත. එතකොට තමයි කහ මදේ කැඩෙන්නේ නැති වෙන්න අපිට මේ ටික ලස්සනට බැද ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට පරිස්සමට එක පැත්තක් බැදුනට පස්සේ හිමීට අනිත් පැත්ත හරවලා මේ බිත්තර ටික දෙපැත්ත දාලා හොඳට බැද ගන්න ඕන. මේ විදිහට දෙපැත්ත මාරු කර කර හොඳට මේ බිත්තර ටික බැදුනට පස්සේ අපි මේ බිත්තර ටික වෙනමම භාජනයකට අයින් කර ගන්න ඕනේ. මේ ටික මෙහෙම ලෑස්ති කරගත්තට පස්සේ අපි වෙනමම ඇතිලියක් අරගෙන ලිප්පට තියාගෙන තෙල් චුට්ටක් දාලා තෙල් ටික රත් වෙන්න තියෙනවා. තෙල් ටික රත් වෙනකොට අපි මේකට අබ ටිකක් දාලා අබ ටික පුපුරනකොට මිරිස් ටිකක්, කහ ටිකක්, ලුණු ටිකක් එකතු කරලා මේකට අපි කපාගත්ත ලුණු ටිකයි, තක්කාලි, අමු මිරිස්, කරපිංචා මේ ඔක්කොම එකතු කරලා මේක චුට්ටක් බැදෙනකන් ලිපේ තියා ගන්නවා. මේක ටිකක් බැදෙනකොට අපි හදාගත්ත බිත්තර ටික මේකට කැඩෙන්නේ නැති වෙන්න පරිස්සමට එකතු කරලා වතුර චුට්ටක් දාලා මේක හොඳට හිඳෙනකන් උයාගෙන ලිපෙන් බා ගන්න තමයි තියෙන්නේ. ඒක හින්දෙනකන් එන්නකො මාත් එක්ක මමම හදාගත්තු ගෝවා පැලවලින් කොළ ටිකක් කඩාගෙන අපි රස මැල්ලුමක් හදාගමු. කඩාගෙන ආපු කොළ ටික දෙපාරක් සෝදලා පොඩ්ඩක් වතුර පෙරෙන්න තියලා මේ ටික මම පොඩියට ලියාගෙන අමු මිරිස් කරලක් කපලා දාලා පොල් ටිකක් දාලා මම මේක මලව ගන්නවා. හැබැයි මම කොළ මලවනකොට තෙල් නම් එකතු කරගන්නේ. ඉතින් මේ දේවල් තමයි අද හස්බන්ඩ්ගේ දවල් කෑමට මම හදාගත්තේ. ඉතින් එහෙනම් අදට මම ගිහින් එන්නද? යන්න කලින් හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. මගේ වීඩියෝස් බලන්න, වීඩියෝස් වලට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ඉතින් හැමෝටම සුබම සුබ දවසක්.